ඔයත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නම් මේ ටික අනිවාර්යෙන් හිතට ගන්න. අපේ දරුවෝ මේ ලෝකෙට එන්නේ අපේ කැමැත්තෙන් අපිට අවශ්‍ය නිසා. එතකොට අපි දරුවන්ට කන්න බොන්න දෙනවා, අධ්‍යාපනය ලබා දෙනවා, එයාලගේ ජීවිතේ යහපත් විදිහට ගත කරන්න අවශ්‍ය පාර අපි සකස් කරනවා. ඒක අපි කළ යුතුයි. ඒක අපේ වගකීමක්. හැබැයි අපි හිතන්න ඕනේ දෙමව්පියෝ විදිහට, වැඩිහිටියෝ විදිහට අපේ ජීවිත අපි හිතනවා අපිට ඕන දෙයක් කරන්න පුළුවන්, මම රස්සාවක් කරනවා, මගේ සල්ලි මට කැමති විදිහකට මට මේ දේවල් කරන්න පුළුවන් කියලා අපි හිතුවට දරුවෝ ඉද්දී අපි දෙයක් කරන්න කලින් එකපාරක් දෙපාරක් නෙමෙයි 10 පාරක් 100 වතාවක් හිතන්න ඕනේ මම මේ කරන දෙයින් මගේ දරුවට කොච්චර බලපෑමක් සිද්ධ වෙනවද කියලා. හිතන දේවල් කරන්න පුළුවන් කාලයක් තත්ත්වයක් අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට නැහැ. අපි තීරණයක් ගද්දී අපේ ජීවිතේට වැඩිය ඒ තීරණේ බලපෑම අපේ දරුවන්ට කොච්චර තියෙනවද කියලා අනිවාර්යෙන් හිතන්න ඕනේ. ඉතින් අපේ හැසිරීම අපි කරන දේවල් අපි සමාජය තුළ අපේ පෞරුෂත්වය ගොඩනගාගෙන තියෙන විදිහ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට අනිවාර්යයෙන්ම අපේ දරුවාගේ ජීවිතයට බලපානවාමයි. ඉතින් හොඳ පෞරුෂත්වයක් ගොඩනගා ගන්න සමාජය තුළ තමන්ගේ තත්ත්වය පවත්වාගෙන යන්න හොඳ මිනිසෙක් විදිහට අවංක මිනිසෙක් විදිහට සමාජය තුළ ජීවත් වෙන්න සියලු දෙනා සමග ගනුදෙනු කරන විදිය ඒ තියෙන තමන්ට තියෙන ගරුත්වය තව කෙනෙක්ට නැවත ඔයා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට ලබා දෙන ගරුත්වය මේ සියලු දේ ඔයාගේ දරුවාගේ ජීවිතේ එයාගේ වර්ධනයට මානසික වශයෙන් කායික වශයෙන් එයාගේ වර්ධනයට ඍජුවම බලපානවා. ඉතින් අපි හදන පෞල් පරිසරය අපි ගොඩනගන සමාජ තත්ත්වය අපේ රැකියාව හෝ වේවා අපේ වෘත්තීය වේවා ඒ සියලු දේ අපේ දරුවාට බලපාන බව තරයේ මතක තබා ගන්න.